පාසල් දරුවන්ට විධිමත් අධ්‍යාපනය වගේම අවිධිමත් අධ්‍යාපනයත් ඉතාමත් වැදගත් වෙනවා. මොකද පාසල තුලින් විධිමත් අධ්‍යාපනය තුලින් පොතපතේ දැනුම ලබා ගන්න අතරතුරම අවිධිමත් අධ්‍යාපනයේ හරහා ඔවුන් හෙට සමාජයට මුහු වෙන්නේ කොහොමද? සමාජයත් එක්ක ඔවුන් ගනුදෙනු කරන්නේ කොහොමද කියන දැනුම ඔවුන්ට ලබා දෙනවා. මේ විදිහට පාසල් දරුවන්ට අවිධිමත් අධ්‍යාපනය ලබා ගන්න තියෙන හොඳම තෝතැන්නක් තමයි බාලදක්ෂ ව්‍යාපාරය. එහෙම නැත්නම් බාලදක්ෂ සංගමය කියලා කියන්නේ. මේ කතා කරන්න සූදානම් වෙන්නේ බාලදක්ෂ ව්‍යාපාරයේ කොළඹ දිසාව විසින් සංවිධානය කරන ඉතාමත් වැදගත් ඉතාමත් අතිසාර්ථකව අවුරුදු 59ක් කරගෙන ඇවිල්ලා 60 වෙනි වතාවටත් කරන්න සූදානම් වෙන වැඩක් ගැන. මේ ගැන කතා කරන්න අද අපි මැදිරියට එකතු කරගන්නවා සම්පත් විජේසිංහ මහත්මයා. මොහු දිසා කොමසාරිස් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසා ශාඛාව. ආයුබෝවන් සුබෝදෑසන. ඒත් එක්කම ඉතාමත් ගෞරවයෙන් එකතු කරගන්න වෛද්‍ය ඉන්දිකා විධානගමගේ සංවිධායක කොමසාරිස් 60 වෙනි කොළඹ කැම්පෝරිය සහාය දිසා කොමසාරිස් වැඩසටහන හා බාලදක්ෂ බාලිකා. ආයුබෝවන් සුබෝදෑසනක්. ඒත් එක්කම දුෂ්‍යන්ත විතානගේ මහත්මයා සහාය දිසා කොමසාරිස් තරුණ සහභාගීත්ව මාධ්‍ය සහ මහජන සම්බන්ධතා. ආයුබෝවන් සුබෝදෑසනක්. දැන් මම කියවනේ මේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ බාලදක්ෂ ව්‍යාපාරයේ කොළඹ දිසාව විසින් සංවිධානය කරන වැඩසටහනක් ගැන කියලා. අපි ඒ ගැන කතා කරන්න කලින් සම්පත් මහත්මයා අපි කතා කරමු මොකක්ද මේ බාලදක්ෂ ව්‍යාපාරය? මෙහි ආරම්භය කොයි විදිහටද සිද්ධ වෙන්නේ? ඔද මේ ලෝක බාලදක්ෂ ව්‍යාපාරය 1907 වසරේ ප්‍රසිද්ධ බේඩන් පවල් ස්වාමිතුමාගේ යාගේ සංකල්පයක් අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ වෙද්දී රටවල් 176ක් පූර්ණ සමාජිකත්වය ලැබලා තියෙනවා. ඒ වගේම පොපියුලේෂන් එක නැත්නම් සම්පූර්ණ සහභාගීත්වය ගත මිලියන 57කට වැඩි පිරිසක් මේ ලෝක බාලදක්ෂ සංගමයේ සමාජිකත්වය ලබාගෙන තියෙනවා. ඉතින් ලංකාවට මේ බාලදක්ෂ ව්‍යාපාරය පැමිණෙන්නේ 1912 වර්ෂයේදී FG ස්ටීවන් මහත්මයා නම් තියෙන මහත්මයෙක් තමයි මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේදී ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කරන්නේ. ඊට පස්සේ කොළඹ ගත්තොත් 1914 තමයි කොළඹ බාලදක්ෂ ව්‍යාපාරයේ කටයුතු පටන් ගන්න. ඒතර අපි මේ වසරේ සමරන්නේ 111 වෙනි වර්ෂය කොළඹ බාලදක්ෂ සංගමය. ඉතින් මේ වෙද්දී කොළඹ දිසාවට අදාළව බාලදක්ෂයෝ 12000කට වැඩි පිරිසක් කටයුතු කරන. ඒ වගේම නායක නායිකාවන් ගත්තොත් 1000කට ආසන්න පිරිසක් ඉන්නවා. ඒකට ශ්‍රී ලංකාවේ සම්පූර්ණ බාලදක්ෂ සංගමයට අදාළව 12% පමණ ප්‍රතිශතයක කන්ට්‍රිබියුෂන් එකක් දෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය. ඊටාම සාර්ථකව අපි කටයුතු කරගෙන යනවා. ප්‍රධාන පාසල් සියල්ලම බාලදක්ෂ කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. අර වාකිය වගේ এডুকেෂන් එක කොටස් දෙකකට බෙදෙනවා. ෆෝමල් এডুকেෂන් and non formal education. ඒත් මේ බාලදක්ෂයන්ගේ තියෙන විශේෂත්වය තමයි අපි ව්‍යාපාරය තුලින් කරන්නේ learning by doing. නැත්නම් activity based learning ක්‍රියාකාරකම් තුලින් අධ්‍යාපනය ලබා දීම තමයි දරුවෙක්ව හොඳ පෞරුෂයක් සහිතව නායකත්ව ගුණාංග ඇතිව ඒගොල්ලන්ට ජීවිතය හොඳින් අවබෝධ කරගෙන කටයුතු කරගෙන නැත්නම් සමාජයට වැදගත් පුරවැසියෙක් විදියට බිහි වෙන්න අවස්ථාව සැලසීම තමයි බාලදක්ෂ ව්‍යාපාරයේ මූලිකම අරමුණ. හොඳයි. දැන් මේ විදිහට අරමුණු කරගත්ත බාලදක්ෂ ව්‍යාපාරයේ කොළඹ දිසාව විසින් සංවිධානය කරනවා කොළඹ දිසාවේ බාලදක්ෂයන්ට බාලදක්ෂ කැම්පෝරියක්. එහෙම නැත්නම් බාලදක්ෂ කඳවුරක්. දැන් මේ වසරේ 60 වෙනි වතාවට තමයි මේ වැඩසටහන පවත්වන්නේ. වෛද්‍ය ඉන්දිකා මහත්මියගෙන් මම දැනගන්න කැමතියි කොහොමද මේ වසරේ කියන්නේ මේ කැම්පෝරියේ ඉතිහාසය, එතකොට මේ කැම්පෝරියේ මේ තාක් දුරට ආපු ගමන අපි ඒ ගැන කතා කරමු. හරි. මෙහෙමයි බාලදක්ෂ කොළඹ බාලදක්ෂ කැම්පෝරිය ගැන කතා කරන්න ගියොත් ඒකේ ඉතිහාසය දිවෙනවා. පළවෙනිම කැම්පෝරිය අපි තියලා තියෙන්නේ 1949 රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ අගෝස්තු මාසේ 5 වෙනිදා ඉඳලා 7 වෙනිදා වෙනකන් දවස් 3ක කාලයක්. ඊට පස්සේ අවුරුදු 10කින් පස්සේ තමයි දෙවෙනි කැම්පෝරියක් අපි ආරම්භ කරන්නේ 1959. එතකොට මේවා ඇත්තටම අපි තිබ්බේ කොළඹ තුරංග තරඟ පිටිය, හැවලොක් පිටිය වගේ තැන්වල. ඊට පස්සේ කැම්පර් ඉතිහාසයේ 1974 තමයි අපි විහාර මහදේවී උද්‍යානයට එන්නේ කැම්පරියක් කරන්න. එතකොට 2012 වෙනකන්ම අපි විහාර මහදේවී උද්‍යානයේ තමයි කැම්පරි කරේ. 2013 දී නගර සභාවේ ප්‍රතිපත්තිමය වෙනසක් අරගෙන අපිට කැම්පරි කරන්න අවස්ථාව දුන්නේ නැහැ. එතකොට 2013 කැම්පරි අපි කරේ ගල්කිස්සේ විද්‍යාලයේදී. 2014 කියන්නේ අපිට සුවිශේෂී අවුරුද්දක්. වසර 100ක්
කොළඹ බාලදක්ෂයින්ට. එතකොට ඒ කැම්පෙරිය අපි කරේ හලාවත මාදම්පේ. 2015 කැම්පෙරිය අපි කරේ දෙහිවල ශාස්ත්‍රානන්ද විද්‍යාලයේ. ඊට පස්සේ 2016 ආපහු අපිට අවස්ථාව හම්බ වෙනවා විහාර මහදේවි උද්‍යානයට එන්න. එදා ඉඳලා අපි එක දිගටම කැම්පෙරි කරා විහාර මහදේවි උද්‍යානයේ මේ තාක්. නමුත් කොවිඩ් වසංගතයත් එක්ක අපිට අවුරුදු 2ක් කැම්පෙරි කරන්න බැරි වුණා. නමුත් ලෝකයේ පළවෙනි වතාවට 2020 කැම්පෙරිය අපි දවස් 5ක් මාර්ගගතව පළවෙනි වතාවට ලෝකයේ අපි කැම්පෙරියක් පැවැත්තුවා. 2021 ඒ විදිහටම අපි කැම්පෙරියක් පැවැත්තුවා මාර්ගගතව. මේ ගමන් මගේ දැන් මේ අවුරුද්දේ තියෙන්නේ 60 වෙනි කැම්පෙරිය අපි. ඒ කියන්නේ මේක අර මොන බාධකේ ආවත් එක අවුරුද්දකවත් නවත්තන්න නැතුව අඛණ්ඩව සිදු කරගෙන ආපු ක්‍රියාවලියක්. අනිවාර්යයෙන්ම. හොඳයි. දැන් මේ කැම්පෝරිය මේ විදිහට සංවිධානය වීම තුළින් බාලදක්ෂයින්ට මේ බාලදක්ෂ ව්‍යාපාරයේ නියැලෙන සිසු දරුවන්ට හෝ පාසල් වලින් ඉවත් වුණු ආදි ශිෂ්‍යයන්ට හෝ ලැබෙන වාසි සහ වරප්‍රසාදයන් මොනවද? අපි කතා කරොත් දෙවමි ප්‍රධාන වශයෙන්ම අපි බාලදක්ෂයෙක් විදිහට ආපුවම ප්‍රධානම බලාපොරොත්තුව තමයි ලෝකයට සහ රටට යහපත් පුරවැසියෙක් බිහි කරන එක. මේ යහපත් පුරවැසියෙක් බිහි කිරීමේදී ක්‍රියාමාර්ගයේදී අපේ එඩියුකේෂන් ඔබ්ජෙක්ටිව්ස් 6ක් තියෙනවා. අපි මේ කරන සියලුම ක්‍රියාකාරකම් වෙන්නේ මේ අධ්‍යාපන අරමුණු 6 ඇතුලේ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට අපේ ස්කවුට් මෙතඩ් එක කියලා තියෙනවා. ඒකේ එලිමන්ට්ස් 8ක් තියෙනවා. එතකොට අපේ ස්කවුට් එලිමන්ට් එක අපි එලිමන්ට්ස් 8 අපි අනිත් කරන ක්‍රියාකාරකම් වලදී හුඟක් වෙලාවට එලිමන්ට්ස් එකක් නැත්නම් දෙකක් තමයි අපිට ටච් කරන්න හැකියාවක් ලැබෙන්නේ. එතකොට අපි කඳවුරක් පැවැත්වීමේදී ප්‍රධානම වශයෙන්ම අපේ මේ එඩියුකේෂන් ඔබ්ජෙක්ටිව්ස් 6ත් අපිට ටච් කරන ගමන් අපේ මේ ස්කවුට් එලිමන්ට්ස් 8ත් අපිට ටච් කරන්න පුළුවන් එකම අවස්ථාව තමයි බාලදක්ෂ කඳවුරක් පැවැත්වීම. අර ඔයා මුලින් කිව්වා වගේ අපි අවිධිමත් අධ්‍යාපනයට යද්දී අපි IQ කියන එක අපිට ඉස්කෝලෙන් හැදෙන්න පුළුවන්. හැබැයි EQ කියන එක අපි බාලදක්ෂ කටයුතු වගේ දේවල් වලදී අවිධිමත් අධ්‍යාපනය තුලින් හැදෙනවා. ඉතින් බාලදක්ෂ කඳවුරක් පවත්වන එකේ ප්‍රධානම දේ තමයි අපේ මේ තියෙන එඩියුකේෂන් ඔබ්ජෙක්ටිව්ස් 6 සහ අපේ ස්කවුට් මෙතඩ් එකේ තියෙන එලිමන්ට්ස් 8ම එකපාර ටච් කරලා ළමෙට වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් එක. ඕක තමයි ප්‍රධානම අරමුණ වෙන්නේ මේ කඳවුරක් පැවැත්වීමේදී. තුලේ. හොඳයි. බාලදක්ෂ ව්‍යාපාරයේ කොළඹ කැම්පෝරිය මේ වර්ෂයේදී නොවැම්බර් මාසයේ 5 වෙනිදා ඉඳන් 10 වෙනිදා වෙනකල් කොළඹ විහාර මහදේවි උද්‍යානයේදී පවත්වන්නට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ පවත්වන්නේ 60 වෙනි කොළඹ කැම්පෝරිය. දැන් එතකොට හැම අවුරුද්දකටම මේ විදිහට කැම්පෝරියක් පවත්වද්දී දැන් මීට පෙර 59ක් කැම්පෝරි 59ක් පවත්වලා තියෙනවා. ඒ 59ට වඩා මේ වසර විශේෂ වෙන්න මොන හරි හේතුවක් තියෙනවද? මේ වසරේ මොන හරි වෙනස්කම් සිදු වෙලා තියෙනවද? දෙවමි අතරම අපි ඉස්සෙල්ලම කියන්න ඕනේ මේ සංවිධානය කියන්නේ දරුවන් වෙනුවෙන් මේ කටයුතු කරද්දී බොහොමයක් පිරිසක් මේ වටා රොක් වෙනවා මේ කටයුතු තම සාර්ථකව කරගන්න. ඒතර හැම අවුරුද්දෙම අපි බලනවා ලෝකයේ තාක්ෂණයත් එක්ක නැත්නම් ලෝකයේ දැනුමත් එක්ක අපිට මොනවාද දරුවන්ට මේ කොළඹ අපේ බාලදක්ෂ දරුවන්ට මොනවාද අලුතෙන් එකතු කරන්න පුළුවන් කියලා. ඒතර ඒ අවබෝධය එක්ක අපි ඒකට අදාළ ආයතන ඒ වගේම සමහර ප්‍රයිවට් කම්පනීස් වෙන පුළුවන් ඒගොල්ලන් එකතු කරගෙන තමයි මේ වැඩේ කරන්නේ. ඒකට මෙවර අපි කිව්වාගේ මේ 60 වෙනි බාලදක්ෂ කැම්පෝරිය කියලා කියන්නේ විශේෂයක්. ඒක මයිල්ස්ටෝන් ඉවෙන්ට් එකක්. ඒකට මේක කරද්දී මෙවර අතරම බාලදක්ෂ විදිහට ගත්තාම දරුවෝ 4000කට ආසන්න පිරිසක් කඳවුරු බඳින්න සූදානමින් ඉන්නවා. ඒ වගේම ඩේ ඇක්ටිවිටිස් ඒ කියන්නේ උදේ ඇවිල්ලා හවස යන අපේ චූටි දරුවෝ සිංගිති දරුවෝ බාලදක්ෂ පෝතක බාලදක්ෂ දරුවෝ සහ සිංගිති බාලදක්ෂ දරුවෝ ඒගොල්ලෝ වන් ඩේ ඇක්ටිවිටීස් වලට උදේ ඇවිල්ලා හවස යනවා. ඊට අමතරව විශේෂයෙන්ම නායකයෝ වෙනුවෙන් අපේ බාලදක්ෂ නායකයන් එක රාත්‍රියක් අපි ලෑස්ති කරලා තියෙන එක රැස්වීමක්. ඒ වගේම අපේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය ලබාගත්තු දරුවෝ වෙනුවෙන් එක අවස්ථාවක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඊට අමතරව ඇක්ටිවිටීස් ඉදිරියට ගත්තාම දරුවන්ට අර අපි කියන ලර්නින් බයි ඩූයින් ඒ කියන්නේ ඇක්ටිවිටි බේස්ඩ් ලර්නින් ලබා දෙන්න ඇක්ටිවිටීස් 40කට වැඩි ප්‍රමාණයක් මේ කඳවුරේදී අපි ඒක වැඩිම ඇක්ටිවිටීස් ප්‍රමාණයක් අපි සූදානම් කරන්නේ මේ කඳවුරේදී. ඊට අමතරව එක්සිබිෂන් ස්ටෝර්ස් ඒ කියන්නේ රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන එකතු වෙලා ඒගොල්ලෝ තමන්ගේ දැනුම මේ දරුවන් එක්ක බෙදා ගන්න අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේ එක්සිබිෂන් ස්ටෝල්ස් 20කට වැඩි ප්‍රමාණයක් මේ කඳවුරු භූමිය තුළ අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ අනික දින ගාන ගත්තාම අපි මම හිතන්නේ අවුරුදු 10කින් වගේ තමයි දින 5ක කාලයක් මේ කඳවුර පවත්වන්නේ.
සමනෙන් මේ සියලුම ඇක්ටිවිටීස් ඉතාම සාර්ථකව කරගන්න දරුවෝ ඔක්කොටම මේ දැනුම හරියාකාරයෙන් ලබා ගන්න දින 5ක්වත් තියෙන්න ඕනේ. නමුත් පහුගිය කාලේ විවිධ ලිමිටේෂන්ස් නිසා අපිට කරගන්න බැරි වුණා එක. ඉතින් මෙදා මේ කඳවුර බොහොම සාර්ථක සහ සම්පූර්ණ කඳවුරක් විදිහට තමයි අපි පවත්වන්නේ. හොඳයි. දැන් මේ වසරේ හරි ලස්සන මාතෘකාවක් පාදක කරගෙන තියෙනවා මේ කොළඹ කැම්පෝරිය සඳහා අරමුණක් ඇති ගමනක් සුව පතන හදවතක්. මේ කන්සෙප්ට් එක කොයි විදිහටද මේ බාලදක්ෂයන් අතරට අරගෙන යන්නේ සහ මේ දින 6 වැඩසටහන් පෙළ ගැස්ම කොයි විදිහටද සිද්ධ වෙන්නේ? ඔව් දෙව්මි දැන් මේ දින 6ක් කිව්වට අපි දින 5ක් තමයි ඇත්තටම වැඩ කරන්නේ. හෙට තමයි අපි පටන් ගන්නේ පළවෙනි දවසේ. හෙට දරුවෝ ඇවිල්ලා තමන්ගේ කඳවුරු තමන්ට නියමිත තැන්වලදී හදා ගන්නවා. ඊට පස්සේ ඇත්තටම වැඩසටහන අපි 6 වෙනිදා උදේ දැන් අපේ දිසාකුමසාරිස්තුමා කිව්වා වගේ ගොඩාක් ක්‍රියාකාරකම් තියෙනවා. එතකොට 6 වෙනිදා උදේ තමයි අපි ක්‍රියාකාරකම් පටන් ගන්නෙ. එතකොට ක්‍රියාකාරකම් ජීවන කුසලතා වැඩි දියුණු කරන්න තමයි දරුවන්ගේ අපි යොදාගෙන තියෙන්නේ. 6 වෙනිදා දවසම කියන්නේ හවස වෙනකම් අපි මේ ඇක්ටිවිටීස් කරනවා. ඊට පස්සේ 6 වෙනිදා තමයි අපේ සමාරම්භක උත්සවය තියෙන්නේ. මේ උත්සවය සඳහා අපි ආරාධනා කරලා තියෙනවා කොළඹ නගරාධිපතිනියට. ඊට පස්සේ අඟහරුවාදා ඉඳලා අපේ සුපුරුදු විදිහට ක්‍රියාකාරකම් දරුවෝ කරගෙන යනවා. සෙනසුරාදා දවස් අපි වෙන් කරලා තියෙන්නේ පෝතක බාලදක්ෂයන්ට සහ අපි ගර්ල් ගයිඩ්ලට ආරාධනා කරලා තියෙනවා බාලදක්ෂිකාවන්ට. පස්සේ ඉරිදා දවස් අපි වෙන් කරලා තියෙන්නේ සිංගිති බාලදක්ෂයන්ට අපේ. ඒකට මේ අතරතුර අපි යූත් ඩේ එකක් තියෙනවා. ඒතර මේ විදිහට තමයි අපේ පෙළ ගැස්ම තියෙන්නේ. 9 වෙනිදා රාත්‍රියේ තමයි අපේ අවසාන අපි මේ කඳුර අවසාන කරන්නේ. 10 වෙනිදා අපිට තියෙන්නේ ඇත්තටම භූමිය පිරිසිදු කරලා දීලා බාලදක්ෂයෝ විදිහට හරි විදිහට ඒක ආපහු බාර දීලා යන්න. එතකොට තේමාව ගත්තොත් ඇත්තටම මම සතුටුයි කියන්න මම මේ 60ක් දැන් කැම්පරි 60ක් තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ මේ 60ෙම කාන්තාවන් දෙවෙනි කාන්තාව විදිහට තමයි මම මේක සංවිධායක ධූරය දරන්නේ. ඉතින් වෛද්‍යවරියක් වීම තුලින් සහ ඒ අත්දැකීම් තුලින් තමයි මම මේ විදිහට තේමාවක් තෝරගත්තේ. කියන්නේ નિયમિત අරමුණක් කරා අපි යන්න ඕනේ. ඒ වගේම අපි කෙයාරින් වෙන්න ඕනේ, හීලින් ඒ දෙක අපි පාවිච්චි කරන්න ඕනේ. හොඳ හදවතක් අපිට තියෙන්න ඕනේ කියන එක අරමුණු කරගෙන තමයි මේ තේමාව තෝරගත්තේ. හොඳයි. දැන් මේ විදිහට හරි ලස්සන තේමාවක් එක්ක සිද්ධ වෙන වැඩක් තමයි 60 වෙනි කොළඹ කැම්පෝරිය කියලා කියන්නේ. දැන් ඔබට අත්දැකීම් ඇති වසර ගණනාවක් මේ සම්බන්ධව ඉඳලා ඒත් එක්කම මේ දුවා දරුවන් එක්ක කටයුතු කරලා ඒකත් එක්ක දවස් 6ක් දරුවන්ව බාර දෙනවා දෙමව්පියෝ. මේ දෙමව්පියන්ගෙන් ලැබෙන සහයෝගයත් එක්කම අනිකුත් බාහිර පාර්ශවයන්ගෙන් මේ දරුවෝ වෙනුවෙන් ලැබෙන සහයෝගය ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම ගත්තොත් එහෙම දෙවමි විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ කියන්නේ අපේ බාලදක්ෂ නායකයෙක් විශ්වාස කළා තමයි මේගොල්ලෝ තමන්ගේ ළමයිව බාර දෙන්නේ. එතකොට ඒ බාර දුන්නට පස්සේ මේ බාලදක්ෂ නායකයොත් එක්ක ඇත්තටම දැන් අවුරුද්දක විතර කාලයක් ඒගොල්ලෝ අපි 6 වසරෙන් ළමෙක් සහභාගී වුණොත් වැඩ කටයුතු ටික කරලා ඒ විශ්වාසයත් එක්ක කරන්නේ. ඉතින් දෙමව්පියෝ ඇත්තටම දෙමව්පියෝ නැත්තම් අපිට මේ වැඩේ කරගෙන යන්න හරි අමාරුයි. මොකද සහ ළමයෙක් ගැනලා විශ්වාසයෙන් බාර දුන්නාම ඒ ළමයාගේ යම්කිසි ප්‍රෝග්‍රස් එකක් දකිනවා කාලයක් යද්දි. මම අර කලින් කිව්ව এডুকেෂන් ඔබ්ජෙක්ටිව්ස් ටිකත් එක්ක යද්දි මේ ළමෙක් සාමාන්‍ය ළමෙක්ට වැඩිය EQ එක වර්ධනය වෙලා අපේ සහකම්පනය කියන කොටස ඇත්තටම මේ බාලදක්ෂ ව්‍යාපාරයෙන් සෑහෙන්න වැඩි දියුණු වෙනවා. අනිත් කෙනෙක් ගැන හිතන විදිය ඒ වෙනසත් එක්ක බලද්දි මම හිතන්නේ දෙමව්පියන්ටම තේරෙනවා මේ ළමයා හිටියට වැඩිය සෑහෙන්න හොඳ මට්ටමක ඉන්නවා සහ අනිත් අය ගැන කෙයාරින් කරනවා කියලා. අපේ එක දෙයක් බාලදක්ෂ පොරොන්දුවේ තියෙන දෙයක් තමයි අන් අයට පුළුවන් හැමතිස්සෙම උදව් කරන්න කියන එක. එතකොට අන්න ඒ දේ බාලදක්ෂයෙක් විදියට එනවා. ඒක දකින දෙමව්පියුන් ඇත්තටම අපිට සෑහෙන උපකාරයක් කරනවා මේ වැඩේදී මේ වැඩේ කරගෙන යන්න. ඉදිරියට කරගෙන යන්න. දැන් ඒ විදිහට බාලදක්ෂ ව්‍යාපාරයේ නියැලෙන දරුවන්ගේ දෙමාපියන්ගෙන් ඒ වගේ සහයෝගයක් ලැබෙද්දී සමහර විට යම්කිසි අම්මෙක්ට හෝ තාත්තෙක්ට හිතන්න පුළුවන් මේ දේත් එක්ක මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වේද නැත්නම් අධ්‍යාපනයට යොදවන්න තියෙන කාලය නැති වෙයිද? ඒ වගේ හිතන කෙනෙක්ට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? මේ වසරේ අපි කොළඹ බාලදක්ෂයන්ගේ තේමාව විදියටම අපි අරන් තියෙන Leaders for a Better Tomorrow. මේ අවුරුද්දේ අපේ කොළඹ බාලදක්ෂ සංගමේ තේමාව තමයි දෙවුමි Leaders for a Better Tomorrow. ඒක නැත්නම් වඩා හොඳ හෙට දිනයක් සඳහා වන නායකයින්. ඒ නායකයෙක් කියලා කියද්දී අපේ මේ නායකතුමිය සහ මේ අපේ නායකතුමා කියපු විදියට
ඇක්ටිවිටි බේස් ලර්නින් වලින් සෑහෙන අත්දැකීමක් ලැබෙනවා. ඒතකොට දරුවෙක් පන්ති කාමරේදී විධිමත් අධ්‍යාපනය ලැබන ඔයා ඉගෙනගෙන පොතේ දැනුම අරගෙන එක්සෑම් එකකට ලියලා එටික් කරනවා. නමුත් මෙතනදී ලැබෙන්නේ අර ඇක්ටිවිටි එකක් කරලා තමයි ඒ දැනුම ලබාගෙන. ඒතකොට දරුවෙක් දැන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි උදාහරණයක් විතර ගත්තොත් දරුවෙක් ගොඩක් කරාට වාහනයකට නැග්ගහම කරන්නේ තමන්ගේ අම්මගේ තාත්තගේ ෆෝන් එක අරගෙන ඕකේ ගේම් එකක් ගහනවා කරනවා. පාරක් මොකක්ද කියලා දන්නේ නැහැ. රයිට්? ආයි නැවත තැනයි දරුවට තනියෙන් පාරේ බහලා යන්න වුණොත් දෙව මෙයාට ඇවිද ගන්න බැහැ. නමුත් අපි දැන් ස්කවුටින් වල උදාහරණයක් ගත්තොත් එක ඇක්ටිවිටි එකක් තමයි හයික් එකක් කියලා කියන්නේ. හිතන්න වයස අවුරුදු අපි ගත්තොත් එම 9ක 10ක දරුවෙක්ට තියෙනවා 11 උඩ දරුවෙක්ට තියෙනවා කිලෝමීටර් 12ක පා ගමනක් යන්න. එයාට පුළුවන් වෙන්න ඕනේ Tamanට ලැබෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික අරගෙන ඒ ටික කියවලා තේරුම් අරගෙන අදාළ නායකතුමා දෙන උපදෙස් අනුව යම්කිසි තැනකින් පටන් අරගෙන පාරවල් ටික ඇඳගෙන දිශාව ලකුණු කරගෙන කාලගුණය පිළිබඳ අවබෝධයක් ඇතිව පටන් ගන්න ඉඳන් හරියට පාරේ ගමන් කරලා එමෙදින් ඉවරන් තියෙන තව ඇක්ටිවිටිස් කරන්න. කළා යම්කිසි අපි දැනුම් දෙන තැනකින් ඒක ඉවර කරනවා. එතකොට ඒකෙන් දරුවා ඉගෙන ගන්නවා වටා පිටාවේ මොනවද තියෙන්නේ. රයිට්? එතකොට පරිසරය ගැන අවබෝධයක් එනවා. කාලගුණය ගැන අවබෝධයක් එනවා. මේ කියන්නේ අවුරුදු 11ක දරුවෙක්. සාමාන්‍ය 11 උඩ තමයි ඔය ඇක්ටිවිටිස් පටන් ගන්න. එතකොට දෙව්මි ඕක තමයි දරුවෙක්ට අපි දෙන ප්‍රායෝගික අත්දැකීම. ඒ වගේම දැන් මේ කඳවුර ගැන කතා කරොත් බේඩන් පවල් ස්වාමීතුමා කියලා තිනවා දරුවෙක් මාස 6ක කාලයක් පන්ති කාමරයේ ලබන දැනුමට සමාන දැනුමක් මේ දින දෙකක තුනක කඳවුරකින් ලැබෙනවා. ඇත්තනේ. එයා දරුවා ෆැමිලි එකෙන් අම්මගෙන් තාත්තගෙන් වෙන් වෙලා තනියෙන් වෙට්ටික් කරගෙන තමන්ගේ ඇඳුම් ටික ලෑස්ති කරගන්නවා, කෑම බීම ටික කනවා බොනවා, තමන්ගේ පිරිසිදුකම ගැන බලනවා, තමන් ඉන්න තැන පිළිවෙලට තියාගන්න මේ සියල්ල ඉගෙන ගන්නවා. ඒතර මේක තමයි දරුවෙක්ට දෙන්න පුළුවන් හොඳම පන්නරය අපි දකින්න විදිය. දැන් ඇත්තම අපි මේ සමාජයේ මුණ දීලා රැකියාවන් වෙන්න පුළුවන් තවත් තැන්වල අපි අදාළ තැන්වල ගොඩක් අය කටයුතු කරන්නේ මේ ලබන අනික් දැනුමත් එක්ක ඇක්ටිවිටි බේස් ලර්නින් එක්ක. ඒතර මම දෙමව්පියන්ට දැනුම් දෙන දේ තමයි ඔබගේ දරුවා යොමු කරන්න බාලදක්ෂයෙක් විදියට සමාජයට යොමු කරන්න. මොකද හොඳ යහපත් පුරවැසියෙක් බිහි කරන්න අපි මේ බාලදක්ෂ ව්‍යාපනයේ ලබා දෙන සහයෝගය සහ දැනුම අතිවිශාලයි. මේක තේරෙනවා මේ ඉන්වෝල්ව්මන්ට් එකත් එක්ක. ඒ වගේම දෙව්මි මේ මම තව දෙයක් ඇඩ් කරොත් මේ දරුවන්ට මේ දේවල් කරන්න නායක නායිකාවෝ බොහොම පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. පාසල්වල විදුහල්පතිවරුන්ගෙන් ගුරුවරුන්ගෙන් පටන් ගත්තාම මේ ව්‍යාපාරයට සම්බන්ධ හැමෝම අපිට කියලා නිම කරන්න බැරි තරම් සහයෝගයක් ලබා දෙනවා. මේ ඔක්කොම එකතු වෙලා තමයි දරුවෙක්ව අපි ගොඩනගන්නේ. ඉතින් දෙමව්පියන්ට තියෙන හොඳම අවස්ථාවක් තමයි තමන්ගේ පාසලේ හරි නැත්නම් ඕපන් ට්‍රුප්ස් කියලා තියෙනවා. මේ වෙනම පොදුවේ පවත්වන ට්‍රුප්ස්. ඒ වගේ එකකට තමන්ගේ දරුවාව යොමු කරලා ඒ දරුවාව ඩිවලොප් කරන්න සංවර්ධනය කරන්න හොඳම අවස්ථාවක් තමයි බාලදක්ෂ ව්‍යාපාරය කියලා කියන්නේ. හරි. ඒත් එක්කම දැන් ඔබතුමිය වෛද්‍යවරියක් විදිහට මොන වගේ පණිවිඩයක්ද මේ සමාජයට දෙන්න තියෙන මේ බාහිර ක්‍රියාවක් මම අහන්නේ සියලුම බාහිර ක්‍රියාකාරකම් පාසලක් තුලදී දරුවෙක් සිද්ධ කරන. බාහිර ක්‍රියාකාරකම් ගත්තොත් ඒක ප්‍රධාන වශයෙන්ම අපි ස්පෝර්ට්ස් නේ කරන්නේ ඉස්කෝලේක බාහිර ක්‍රියාකම් ස්පෝර්ට්ස් නැත්නම් සංගම් වලින්. එතකොට මේ දෙකේම සම්මිශ්‍රණයක් විදිහට බාලදක්ෂ කටයුතු කරන්න පුළුවන් නම් දරුවෙකුට ඒක ඉතාමත්ම අගනා දෙයක් කියලා මම හිතනවා. මොකද මේකේ දැන් ඇත්තටම වෛද්‍යවරියක් විදිහට අපි හදිසි අනතුරු හදිසි දේවල් ගැන ගොඩක් වැඩ කටයුතු කරන පිරිසක්. එතකොට මේකේ පොඩි හරි දෙයක් මේ බාලදක්ෂයන්ට කරන්න අපි උගන්වනවා. ඇත්තටම ඒවා අපේ සිලබස් වල තියෙනවා. ඉතින් මම නම් කියන්නේ දරුවෙකුගේ ජීවන කුසලතා හැම දෙයක්ම වර්ධනය කරගන්න මේක අගනා තෝතැන්නක් කියලා තමයි කියන්නේ බාලදක්ෂ ව්‍යාපාරයට. ඉතින් ඒක මම ආරාධනා කරන සියලුම දෙමාපියන්ට තමන්ගේ දරුවන්ව මේ ව්‍යාපාරය හා සම්බන්ධ කරන්න කියලා. ඒක උසස් ව්‍යාපාරයක් කියලා මම හිතනවා. හොඳයි. දෙමාපියන්ට මේ විදිහේ පණිවිඩයක් යද්දී බාලදක්ෂ ව්‍යාපාරය හා සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න දරුවන්ට එහෙම නැත්නම් මේ අපේක්ෂාවෙන් ඉන්න ආදරණීය දරු පිරිසට දෙන්න තියෙන මොන වගේ පණිවිඩයක්ද? අපේ ගත්තොත් එහෙම දෙවුමි බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට බෙදෙනවා. සිංගිතී බාලදක්ෂයන් 1 වසර 2 වසර ළමයි. ඊට පස්සේ පෝතක බාලදක්ෂයන් 3 වසරේ සහ 5 වසර වෙනකන් ළමයි. ඊට පස්සේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන් 6 වසරින් ඉඳන් 13 වසර වෙනකම් බාලදක්ෂයන් ඉන්නවා. ඊට පස්සේ වයස අවුරුදු 18ට වැඩි මානවක බාලදක්ෂයන් කියලා කණ්ඩායමක් ඉන්නවා. මේ සියලුම දෙනාට කොළඹ දිසාවේ විදුහල්පතිවරුන් හරහා සහ ඒ අදාළ ගුරුවරුන් හරහා දැනුවත් කීම් කරලා තියෙනවා. උන්ට ඒ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. සහ විවුර්ත සමාජ තියෙනවා. ඒ කියන්නේ බාලදක්ෂ කටයුතු නැති සංගම් පාසල් තියෙනවා නම් විවුර්ත සමාජයන් එක්ක එකතු වෙලා බාලදක්ෂ කටයුතු වලට කතා කරන්න පුළුවන්. අපේ
වැඩි විස්තරයක් දැනගන්න ඕන නම් අපේ සෝෂල් මීඩියා channels වලට කතා කරොත් අපිට ඒ විස්තර ටික ලබා දෙන්න හැකියාව තියෙනවා. හොඳයි. අද අපි කතා කරේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ කොළඹ දිසාව විසින් 60 වෙනි වරටත් සංවිධානය කරන කොළඹ කැම්පෝරිය ගැන. එහෙම නැත්නම් කොළඹ දිසාවේ බාලදක්ෂයින් වෙනුවෙන් සංවිධානය වන බාලදක්ෂ කඳවුර ගැන. මෙය නොවැම්බර් 5 වෙනිදා ඉඳන් 10 වෙනිදා වෙනකල් කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී පවත්වන්න මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔන්න බාලදක්ෂයින්ට කොළඹ දිසාවේ ඉන්න බාලදක්ෂයින්ට ලැබෙන ඉතාමත් හොඳ අවස්ථාවක් විදිහට මේක හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙන ඔබ තිදෙනාටම බෙහෙවින්ම ස්තුතියි. ඉතින් ආදරණීය දෙමාපියනි, ඔබටත් පුළුවන් ඔබගේ දරුවාව මෙවැනි බාහිර ක්‍රියාකාරකම් හා සම්බන්ධ කිරීම තුළින් විශේෂයෙන්ම විධිමත් අධ්‍යාපනයත් සමග අවිධිමත් අධ්‍යාපනයත් ඔබේ දරුවාට ලබා දෙන්න, දරුවා සමාජයට එන විදිහ කොයි වගේ යහපත් අතකට හැරෙයිද කියන එක තීරණය කරන්න බාලදක්ෂ ව්‍යාපාරය එහෙම නැත්නම් පාසලේ තියෙන අනිකුත් බාහිර දේවල් එක්ක ඔබේ දරුවාව සම්බන්ධ කරන්න මේ ආරාධනයත් එක්ක මේ වැඩසටහනට පමණක් සමුදෙන්න තමා සූදානම් වෙන්නේ.